Hadiah. Boleh gaya? Good evening. කොහොමද? එහෙනම් අද අපි අලුත් වීඩියෝ එකක් අරන් ඉල්ල තියෙනවා. අද අපි ෆුඩ් එකක් ටෙස්ට් කරන්නේ ස්ට්‍රීට් ෆුඩ් එකක්. මොකද යන්නේ අද? අපි යන් නවුත් කුසිනේට මේ ඉන්දියන් ෆුඩ් එකක් ටෙස්ට් කරන්නේ. මම හිතනවා මමාස් කුසින් එක තියෙනවා අපේ ළඟම. අපි ඉන්න accommodation building එක ළඟම තියෙන මමාස් කුසින් කියලා ඉන්දියන් රෙස්ටෝරන්ට් එක. yeah ඉන්දියන් රෙස්ටෝරන්ට් ඒක එක. හොඳයි. ඕකේ. ඉතින් යාගේ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක අපි යනවා මමාස් කුසින් එකේ තියෙන ෆුඩ් එකක් ටෙස්ට් කරන්න. ඒතරම අපි ඒක ටාගට් කරන්නේ චිලි පරාටා කියන ෆුඩ් එක සහ චායි එක. ගොඩක් ස්පෙෂල් චායි එක. ස්පෙෂල් චායි එක. අඩු මිලට ගන්න පුළුවන් මේ අබුඩාබි වල. ඉතින් අපි අද ටෙස්ට් කරලා ඒකට රේටින් එකක් දෙන්න බලමු. කොහොමද මේ ෆුඩ් එකේ ටේස්ට් එක සහ චායි එකේ ටේස්ට් එක කියලා. එහෙනම් රැඳිලා ඉන්න. මම හිතනවා ඒක කියන දේ. අනිවාර්යෙන්. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක බලමු අපි ඉස්සරහ මොකද වෙන්නේ කියලා. ජය වේවා. Inside. Chicken? Chicken? How much one? To this one. Saya kerja lagi apa? Saya nak kira mungkin dah ni. Yang mana kira ni? Aku just kan ni. Hadiah. Boleh gaya? අපි අද ටෙස්ට් කරේ මමාස් කුසින් එකේ චිලි පරාටා එක. අපි ඒකට රේටින් එකක් දෙන්න කියලා හදන්නේ. ඔය රේටින් එක මොකද 10? out of 10. Out of 10, 8. Okay. Because sorry, ये chili पराठा नहीं, ये मटे spicy मधी. මට දෙමුනා. ලංකාවේ සාමාන්‍ය අපි ගත්තාම අපිට ස්පයිසි කෑම තමයි ඕනේ. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන හැටි. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ස්පයිසි කෑම හදන අඩුයි. يعني මෙහි ඉන්න හැමෝටම හරියන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ කෑම හදන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලන්ගේ කෑම වල ස්පයිසි රේට් එක අඩුයි.
හින්ද මමත් out of 8 තමයි මම දෙන්නේ. සමස්තයක් වශයෙන් ගත්තාම අතව කැමරේ හොඳයි. එහෙනම් අද දවසේ අපේ කැමරා රේටින් එක අපේ චිලි පරාටා සම්බන්ධයෙන් තියෙන රේටින් කරපු වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා. ජය වේවා. I think